ඔන්න පුංචි දුවේ පුතේ එකෝමත් එක කාලෙක ලස්සන විශාල කැලයක් තිබ්බා. ඉතින් මේ කැලේ ඉරේලිය හොයාගෙන අහස දිහාට විහිදුණු විශාල රෝස ගස් වලින් පිරීලා තිබ්බා. ශක්තිමත් මුල් තියෙන හින්දා උස ලස්සන කණන් තියෙන හින්දා මේ ගස් හරිම අහංකාරකමෙන් තමයි ජීවත් වුනේ. කොච්චර අහංකාරද කියනවනම් උළඟට ගහගෙන ආපු මල් වැල්වල බීජයකටවත් එයාලගේ අතුපතරේ පැලවෙන්න එයාලා ඉඩ දුන්නේ නැහැ. ඔහොම කාලයක් යද්දි මේ කැලේ මැද්දේ වෙනස්ම විදිහේ අමුතුම විදිහේ ගහක් හැදුණා. එයාගේ කඳ ඇද වෙලා වකුටු වෙලා නැමිලා හැඹරිලා තිබ්බ හින්දා එයාට හැමදාමත් ලස්සන ගස් වලින් අනුගත අහන්න සිද්ධ වුණා. ෂික් බලන්න ඔයාගේ කැට. ඔයා නිසා අපේ ලස්සනක් නැති වෙනවා. මේ උස ගස් නිසා ඇදවුණු මිටි ගහට හරි සමන් විදිහට ඉරේලියක් වැටුනේ නෑ. ඇදවුණු ගහ හරිම දුකෙන් මේ අහංකාර උස ගස් අතර ජීවත් වුණා. හුළඟෙන් ගහගෙන එන බීජ එයාගේ ඇදවුණු අතු මත පැලවුණා. වසන්ත කාලෙහිදී ඇදවුණු ගහේ එතුණු වැල්වල රතු පාට මල් පිපිලා අමුතුම ලස්සනක් මේ ඇදවුණු නැමුණු ගහට ලැබුණා. ඒත් අහංකාර උස ගස් වලින් ලැබුණු ඇනුම් පදනම් අඩුවක් උනේ නැහැ. ඔන්න ඔය අතරේ එක දවසක් මේ කැලේට දර කපන්න දෙන්නෙක් ආවා. ලේ බඩු හදන්න ගැලපෙනම ගස් ටික මේ උස ගස් සේරම කපාගෙන යමු. ඉතින් එයාලා උස ගස් ටික කපන්න පටන් ගත්තා. ඒ අතරේ ඇදවුණු ගහ දැකපු එක දර කපන්නේ. එතකොට මේ ඇදවුණු ගහ කපන්නේ නැද්ද කියලා ඇහුවා. නෑ ඒක ඕනේ නෑ. බලන්න ඒක ලස්සන මල් පිපිලා මුළු ගහේම. අනික ඔය ඇදවිච්ච අතු වලින් අපි මොනව කරන්නද? උස ගස් ටික කපාගෙන යමු. අනේ ඉතින් ඔන්න අර දර කපන්න දෙන්න ආඩම්බර උස ගස් ටික ඔක්කොම කෑලි කෑලි වලට කපාගෙන ගියා. අන්තිමට හැමෝම hina වුණු අර ඇදවුණු ගහ කැලේ ඉතුරු වුණා. ඒ ඇදවුණු ගහේ ලස්සන හින්දා ගමේ ඉන්න අනිත් මිනිස්සු ඒ ගහ යටට ඇවිල්ලා නටන්න, සින්දු කියන්න, නිදහසේ ඉන්න තොරණ වුණා. ඉතින් යාළුවනේ ඔයාලා දිගටම මේ වගේ ලස්සන කතා අහන්න කැමති නම් අපේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.